සුභම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. මගේ පින්වන්ත යාළුවෝ හැමෝටම සුභම සුබ දවසක්. ඇත්තටම අද මම වෙන රෙකෝඩින් එකක් ගේන්න හිටියේ. ඒ වුණාට මගේ කනටම ඇහුණ දෙයක් නිසා මට හිතුණා මේ රෙකෝඩින් එක කරන්න කියලා. ඇහුණ දේ තමයි ඔයා අපිට කියනවා හැමතිස්සෙම මෛත්‍රී භාවනාව කරන්න, හැමෝටම මෛත්‍රී කරන්න. ඒත් අපි කොහොමද එහෙම කරන්නේ? මිනිස්සු අපිට කොච්චර කරදර කරනවද? වචනෙන් කොච්චර පහර දෙනවද? ඇඟට ගැහුවේ නැති වුණාට, ඇඟ තුවාල වුණේ නැති වුණාට කොච්චර බයිනවද? මේ මිනිස්සුන්ගේ හිතේ කොච්චර වෛරයක් තියෙනවද කියලා. ඉතින් එහෙම කරන අයට අපි කොහොමද අනේ මගේ නම කියලා කියනවා? කොහොමද අනේ ඉතින් මම එහෙම කරන අයට මෛත්‍රී කරන්න කියලා? ඉතින් යාළුවනේ, මේක මම ප්‍රත්‍යක්ෂ කරපු සත්‍යයක්. වෛර කරන්නාට මෛත්‍රී කරන්න ඕනේ. වෛරයෙන් නොසන්සිඳේ. මේක මගේ ජීවිතේ මම මුදුන් මල්කඩ වගේ පුහුණු වෙන දෙයක්. දැන් අවුරුදු 12ක විතර ඉඳලා මේ මෛත්‍රී භාවනාවේ ආනිසංස නම් එමටයි මගේ යාළුවනේ. ඇත්තටම මේක මම නෙමෙයි කියන්නේ. මගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි පවසන්නේ. මෙත්තා භාවනාව කියන්නේ සියලුම සත්ත්වයන් කෙරෙහි වෛරයෙන් තොරව කරුණාවෙන් පිරි අසීමිත මෛත්‍රියක් වඩන උතුම් භාවනාවක්. මේ භාවනාව කරනකොට නිතිපතා වඩන පුද්ගලයාට ලැබෙන ආනිසංස 11ක් තියෙනවා මගේ යාළුවනේ. මේක අංගුත්තර නිකායේ තමයි තියෙන්නේ. දන්නවනේ ත්‍රිපිටක පොත් වහන්සේලා. අර පන්සලේ තියෙන කබඩ් එකේ දාලා රතු පාට පොත් ටික අන්න දැකලා තියෙනව නේද? ඕ ඉතින් ඒව නිකන් දුම් අල්ලලා තියන් ඉඳලා හරියන්නේ නැහැ යාළුවනේ. බලන්න පොඩ්ඩක් try එකක් දීලා පොතක් කියවන්න පුළුවන්ද කියලා. මොකද මේ හැම දෙයක්ම ඔයාලට ගේන්නේ මාත් ඒවකින් එක පරිශීලනය කරලා. හරි, අපි දැන් යමු. මොකක්ද මේ ආනිසංස කියලා බලන්න. අංගුත්තර නිකායේ තමයි සඳහන් වෙන්නේ. මෙත්තාය භික්ඛවේ චේතෝ විමුක්තියා ආනිසංසා ඒකාදසා මෙත්තාය භික්ඛවේ චේතෝ විමුක්තියා අසේවිතාය භාවිතාය බහුලීකතාය යානිකතාය වත්තුකතාය අනුච්චිතාය පරිච්චිතාය සුසමාරග්ගාය ඉමේ ඒකාදසා ආනිසංසා පටික්ඛංකා. ඉතින් යාළුවනේ, ඒකේ මම සිංහල තේරුම් ටිකක් කියන්නම්. ඒ ආනිසංස අපිට ලැබෙන විදිහ මෙහෙමයි. සුඛං සුපති, සුවසේ නිින්ද යනවා. සුඛං පටිභුජ්ජති, සුවසේ අවදි වෙනවා. න පාපකං සුපීනම් පස්සති, නපුරු සිහින දකින්නේ යාළුවනේ. මනුස්සානම් පියෝ හෝති, මනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා. මොකද පොසිටිව් ඕරා එකක් තියෙන්නේ. පොසිටිව් එනර්ජි එකක් තියෙන්නේ. අමනුස්සානම් පියෝ හෝති, අමනුෂ්‍යයන්ටත් ප්‍රිය වෙනවා. දේවතා රක්ඛන්ති, දෙවියෝ ආරක්ෂා කරනවා. නාස අග්ගිවා විසංවා සත්තංවා කමති, ගින්න විෂ හෝ ආයුධ පහසුවෙන් හානි කරන්නේ නැහැ. ගින්නෙන් ශරීර විෂවීමක්, ආයුධ වලින් ඒ වගේ දේවල් වලින් අපිට හානියක් ඇති වෙන්නේ නැහැ කියලා කියනවා. තුවටන් චිත්තං සමාධියති, සිත ඉක්මනින් සමාධිගත වෙනවා යාළුවනේ. ඒක මම ඒ එක්ස්පීරියන්ස් එකෙන් මේක දන්නවා. මුඛ වන්නෝ විප්පසීදති, මුහුණේ පැහැය ප්‍රසන්න වෙනවා. මුහුණේ පැහැය ප්‍රසන්න වෙනවා, මුතුම ලස්සනක් එනවා. මොකද හිත ඇතුළ පිරිසිදුයි, ලේ පිරිසිදු වෙනවා යාළුවනේ. අපිට සලෝන්ස් ගිහිල්ලා ෆේෂියල් කරනවට වඩා හිත ඇතුළෙන්ම පිරිසිදු වුණාම ඒක පුදුමම ලස්සනක් යාළුවනේ. අසම්මූලෝ හෝ කාලම් කරෝති, සිහියෙන් තමයි මම්මුලාවටපත් වෙන්නේ නැතිව මේ ජීවිතයෙන් සමුගන්නේ, මරණයටපත් වෙන්නේ. උත්තරින් අප්පටි විච්ඡන්තෝ බ්‍රහ්ම ලෝකෝපගෝ හෝති,
නිවන සාක්ෂාත් කරේ නැතිනම් බ්‍රහ්ම ලෝකයක ගිහිල්ලා ඉපදෙනවා යාළුවනේ. ඉතින් බලන්නකෝ කොච්චර අපිට වැදගත් දේශනාවක්ද මේ බුද්ධ දේශනාවේ තියෙන මෛත්‍රී භාවනාව. ඉතින් මට එහෙම කියපු කෙනාට මම කියන්නේ මෛත්‍රිය කරන්න අනිත් අය ගැන හිතන්න එපා. මෛත්‍රිය වඩන්න මොකද වෙන්නේ? ඔයාගේ සිතමයි සුවපත් වෙන්නේ. ඔයාගේ සිතමයි සුවපත් වෙන්නේ යාළුවේ. වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැහැ. මෛත්‍රියෙන්ම පමණයි සංසිඳෙන්නේ. ඉතින් මෛත්‍රී භාවනාව නිතිපතාම කරන්න. ඒකෙන් තමන්ගේ සිත සුවපත් වෙනවා. සිත පිරිසිදු වෙනවා. ඔයාගේ ඕරා එක සම්පූර්ණයෙන්ම පිරිසිදු වෙනවා යාළුවනේ. ඉතින් මේක පොඩි පණිවිඩයක් මම මේ කියන්න ගත්තේ. මම ඊළඟට මෛත්‍රී භාවනාව ඊළඟ වීඩියෝ එකෙන් ගේන්නම්. හරි හැමෝටම සම්මා සම්බුදු සරණයි.